කේන් පාම් කියලා සාමාන්‍යයෙන් අපි කියන ශාකයක් තමයි මේ තියෙන්නේ. මේ ශාකය පාමේසි කියන කුලයට අයිති ශාකයක්. උද්භිද විද්‍යාත්මක නාමය ක්‍රිසැලිඩෝකාපස් ලියුටිසන්ස්. මේ ශාකයේ තනි ගහකට කඳ කීපයක් ඇති වෙන්න පුළුවන්. ඒ තනි කඳකින් කොළ කීපයක් ඇති වෙනවා. කොළයක් සාමාන්‍යයෙන් දෙපැත්තටම විහිදිලා මේ ගොඩක් විට මේ පොල් කොළයක් වගේ හැදිලා තියෙන කොළයක් වෙන්න පුළුවන්. මේ කොළේ සාමාන්‍යයෙන් අඩි 3ක් දක්වා දිගට වැඩෙන්න පුළුවන්. තනි ශාකය අඩි 6ක් දක්වා උසට වැඩෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැනට ලංකාවෙන් මේ ශාකය අපනයන කිරීම සඳහා ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙන හින්දා මේ ශාකයට වටිනාකම වැඩි වෙලා තියෙනවා. මේ ශාකය අපි දෙවිධයකට අපනයන කරන්න පුළුවන්. බඳුන්ගත ශාකයක් හැටියට ගෘහස්තව පාවිච්චි කරන්න අපි අපනයන කරනවා. ඒ වගේම කොළයක් කපලා කැපූ පත්‍රයක් හැටියටත් අපි අපනයන කරනවා. සාමාන්‍ය වෙළඳ පොලේ කැපූ පත්‍රයක් අපනයන කරනකොට අපි ඒ කොළේ ප්‍රමාණය එහෙම නැත්නම් කොළේ දිග අනුව වර්ග 3කට අපි කඩන්න පුළුවන්. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 120ක් පැණි දිග කොළයක් අපි ලොකු කොළයක් කියලා හඳුන්වනවා. ඒ වගේම සෙන්ටිමීටර් 90ක් වෙන දිග තියෙන කොළේ අපි මධ්‍යම ප්‍රමාණයේ කොළයක් කියලා හඳුන්වන්න පුළුවන්. සෙන්ටිමීටර් 60ක් විතර වගේ තියෙන කොළේ දිග තියෙන කොළේ අපි පොඩි කොළයක් කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් කොළ කපනකොට අපි සම්පූර්ණයෙන්ම කොළ පාටට තියෙන කොළයක් තෝරා ගන්න ඕනේ. ඒ කොළවල කිසිම තිතක් හෝ පැල්ලමක් හෝ කෘමි හානියක් හෝ උවදුරක් හෝ කිසිම දෙයක් නැතුව සම්පූර්ණ කොළේ කොළ පාටටම තියෙන විදිහට කොළයක් තෝරගන්න ඕනේ. මේ වගේ තෝරගෙන යන කොළයකට අපි සාමාන්‍යයෙන් රුපියල් 3ක් සිට 6 දක්වා ගෙවීම් කරන්න පුළුවන් අපනයන තත්ත්වයේ කොළයකට. සාමාන්‍යයෙන් බඳුන්ගත කරපු ශාක හැටියට මේ ශාක ප්‍රයෝජනවත් වෙනවා. ගෘහස්තව අලංකාර ශාකයක් හැටියට අපි පාවිච්චි කරනවා. අපේ රටේ නම් අපි පස් කොළ පෝර, ගොම පෝර වැනි මාධ්‍යයක් පාවිච්චි කරනවා මේ ශාක හදන්න. හැබැයි අපි අපනයන කරනකොට කොහොමත් මාධ්‍යයක් පමණක් පාවිච්චි කරපු මාධ්‍යක මේ ශාක හිටවලා පිටරට යවනවා. සාමාන්‍යයෙන් ගෘහස්තව මේවා බඳුන්ගත කරපු ශාක හැටියට ප්‍රයෝජනවත් වෙන්නේ අලංකාර භාවයට විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් ටොක්සික් සබ්ස්ටන්සස් එහෙම නැත්නම් වස ද්‍රව්‍ය උරා ගන්න පුළුවන් ශාකයක් හැටියට පර්යේෂණ වලින් මේ ශාකය පෙනී ගිහින් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ගෘහස්තව මේ ශාකය භාවිතා කරනකොට කාපට් වලින් මතුවෙන ෆෝමැල්ඩිහයිඩ් වැනි වායු මේ ශාක මගින් උරා ගන්න පුළුවන්. කේන් පාම් ශාකය සාමාන්‍යයෙන් පඳුරු දාන ශාකයක් වුණත් ඒ පඳුරු ගලවලා තනි තනියෙන් හිටවන එක එච්චර සාර්ථකව වෙන්නේ නැති හින්දා ගොඩක් විට ශාකය ලොකු වුණාට පස්සේ ඇට හැදෙනවා. ඒ ඇට එහෙම නැත්නම් බීජ අරගෙන ඒ බීජවල මදේ අයින් කරලා ඇටේ ඇතුලේ තියෙන ඇටේ පමණක් අරගෙන වැලි මාධ්‍යක තවාන් කරලා පැල හදාගන්න එක තමයි ගොඩාක්ම සුදුසු ක්‍රමය. සාමාන්‍යයෙන් එලිමහනේ සම්පූර්ණ සූර්යාලෝකයේ මේ ශාකය අපිට හදන්න පුළුවන් වුණත් වෙළඳ පොලකට සාමාන්‍යයෙන් අපනයන වෙළඳ පොලකට ශාකයක් හදනකොට කෘත්‍රිම සෙවණක් තියෙන වහලයක් යට මේ ශාකය හැදුවොත් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් අපි 80ක් සිට 60ක් සිට 80ක් දක්වා තියෙන කෘත්‍රිම සෙවණ මඩුවක තමයි මේ පැල හදන්න ඕනේ අපි අපනයන කරනවා නම්.